හෙලෝ එවරිවන්. අපි අද ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ බැංකොක් ටුවර් ගයිඩ් එකක්. ඉතින් කවුරු හරි බැංකොක් යන්න ආසාවෙන් බලන් ඉන්නවා නම් ඒ අයට ට්‍රැවල් ඒජන්සි එක සපෝට් එකක් නැතුව කොහොමද තමන්ගේ ටුවර් එක arrange කරගන්නේ කියලා අයිඩියා එකක් මේ වීඩියෝ එකෙන් ගන්න පුළුවන්. අපි අපේ ටුවර් එක ප්ලෑන් කරද්දී මුලින්ම හිතන්න ඕනේ බැංකොක් යන්න ඕනේ කාලය මොකක්ද කියන එක. සාමාන්‍යයෙන් මාර්තු අප්‍රේල් මැයි කියන්නේ බැංකොක් වලට තද රස්නි කාලය. ඒ වගේම ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් කියන්නේ බැංකොක් වලට වහින කාලේ. ඉතින් ඒ නිසා අපිට බැංකොක් යන්න හොඳම කාලේ තමයි නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි. ඊළඟ තේ තමයි වීසා. තායිලන්තයට යනකොට අපිට වීසා ඕනිද? නෑ ළමයි. 2024 ජූලි 15 වෙනිදා ඉඳන් ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයට යන්න වීසා ඕනි කරන්නේ නෑ. ඒත් අපි යනකොට අරන් යන්න ඕනි ඩොකියුමන්ට් වගේක් තියෙනවා. air ticket, return air ticket, hotel confirmation documents, tour plan එක එහෙම අපිට අනිවාර්යෙන් ඕනි වෙනවා. ඊළඟ වැදගත්ම දේ තමයි air ticket book කරන එක. අපි අපේ එයාලයින් එක විදිහට තෝරගත්තේ Air Asia. අනිත් එයාලයින් එක බලනකොට ඇත්තටම බජට් එක මාරම අඩුයි. අපි අපේ air ticket book කරගත්තේ online. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මුදලින් 60000ක් 90000ක් අතර ගානකට ටිකට් අපිට වෙන් කරගන්න පුළුවන්. යන කාලය දවස් ඒ ගාන චේන්ජ් වෙන්න පුළුවන්. ඉන්ෂුරන්ස් එකත් අපිට Air Asia එකෙන්ම දාගන්න පුළුවන්. ඊළඟ වැදගත් දේ තමයි accommodation. අපි අපේ accommodation බැංකොක් යන සතියකට කලින් book කරගත්තා. අපේ main purpose එක උනේ shopping කරන එකයි foods try කරන එක. නිසා අපි බැංකොක් වල ප්‍රටුනම් කියන shopping area එකේ hotel එකක් book කරගත්තා. ඔයාලට hotel එක book කරගන්න Agoda app එක එහෙම නැත්නම් booking.com app එක use කරන්න පුළුවන්. ලංකාවේ මුදලින් 12000 14000 අතර ගානකට මෙහි 3 star one night book කරගන්න පුළුවන්. අපිට ෆ්ලයිට් එක තිබ්බේ රෑ 11ට. ඒත් පැය 3කට කලින්ම එයාපෝට් එකේ ඉන්න ඕනේ. ඒ නිසා ගොල්ලින යන්නත් ඕනේ. හින්දා අපි කලින්ම ගෙදරින් ගියා. අපි එයාපෝට් එකට රෑ 8 වෙනකොට වගේ ආවා. ඒ ඇවිල්ලා එතන චෙකින් වුණා. පාස්පෝර්ට් කන්ට්‍රෝල් ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා එතනත් ප්‍රොසීඩියර් ටික ඉවර වුණාට පස්සේ අපි බෝඩින් වෙන්න බලාගෙන හිටියා. එතකන් ඉතින් මම නිකන් හිටියේ නෑ ෆොටෝස් ටිකක් ගහගත්තා. මොකද මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක මම කවදාවත් ෆ්ලයිට් එක ගිහින් තිබ්බේ නෑ. ඉතින් මගේ ෆස්ට් ඕවර්සීස් ටුවර් එක I'm so excited. අපිට ෆ්ලයිට් එකට බෝඩින් වෙන්න කෝල් කරනකම් අපි වේටින් ඒරියා එකට වෙලා හිටියා. මේ තමයි මම ආසාවෙන්ම හිටපු වෙලාව. මම වීඩියෝස් වල දැකලා තියෙනවා කට්ටිය ෆ්ලයිට් වලට බෝඩ් වෙනවා. ඒ වුණාට මම මෙහෙම කවදාවත් මෙහෙම එක්ස්පීරියන්ස් එක කරන්නේ නැති හින්දා ඇත්තටම මාර සතුටින් හිටියා. හස්බන්ඩ්ට නම් ගානක් නෑ. එයාට පුරුදුයිනේ. ඇත්තටම මං හිතුවේ නෑ ෆ්ලයිට් එකේදී මට වින්ඩෝ ෂීට් එකක් හම්බ වෙයි කියලා. ඒත් වාසනාවට මට වින්ඩෝ ෂීට් එකක් හම්බුණා. ෆ්ලයිට් එකට බෝඩ් වුණාට පස්සෙත් ඉතින් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ෆ්ලයිට් එකේදී සීට් බෙල්ට් චෙකින් ඉමර්ජන්සි ප්‍රොසීඩියර්ස් ගැන කැබින් ක්‍රූ එක අපිට ඉන්ස්ට්‍රක්ෂන් දුන්නා. අපේ ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න 15 මිනිත්ස් වගේ ඩිලේ වුණා. ඒ view එක නම් මාරම ලස්සනයි. අපි ලෑන්ඩ් කරන්න ඉන්නේ බැංකොක් වල දොන්නියන් එයාපෝට් එකට. අපිට ඒකට පැය 3මාරක් වගේ ෆ්ලයි කරන්න තියෙනවා. එතකම් මම ඔයාලට ඕන වෙන තවත් විශේෂ දේවල් ටිකක් කියන්නම්. අපිට එහෙදි ඕන වෙන ඇප්ස් ටිකක් ගැන කියන්නම්. අනිවාර්යෙන් අපිට Google Maps ඕන. අපිට හොයාගෙන වුණත් යන්න පුළුවන් Google Map එක තියෙනවා නම්. ආයි අපිට ටැක්සිස් එහෙම ඕන වෙනවා නම් Grab app එක හරි Bolt app එක හරි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Grab taxis වල සාමාන්‍යයෙන් ගාණ වැඩි. හැබැයි ඩ්‍රයිවර්ස්ලා රයිඩර්ස්ලා අවයිලබිලිටි එක වැඩි. Bolt app එකේ ගාණ අඩු වුණාට රයිඩර්ස්ලා සාමාන්‍යයෙන් අඩුයි.
ඒ වගේම කරන්සි එක්ස්චේන්ජ් කැල්කියුලේටර් එකකුත් අපිට ඕන වෙනවා. ඒ කියන්නේ අපි මොනවා හරි ගන්නවා නම් අපි ලංකාවේ මුදලට කන්වර්ට් කරලා බලලා මේක හොඳයිද වටිනවද කියලා බලලා ගන්න. අනිවාර්යෙන් ඒ වගේ ඇප් එකක් තියෙනවා නම් අපිට ලේසි. Google Translate ඇප් එකකුත් ඕන. මොකද අපිටත් වැඩිය ඇත්තටම මේ ගොඩක් ඉංග්‍රීසි knowledge එක ඒ රටේ බැංකොක් වල කට්ටියගේ අඩුයි. මේ හැමෝගෙම නෙමෙයි වැඩි දෙනෙක්ගේ. අපි යනකොට යුනිවර්සල් ඇඩැප්ටර් එකක් කරන් යන්න තියෙනවා වටිනා හේතුව මේ එහෙ රූම්ස් වල නැත්නම් එයාපෝට් එකේ අපිට ෆෝන් charge කරගන්න ඕන. අපේ charge plug කරන්න බෑ, support කරන්නේ නැහැ. එහෙ ගිහිල්ලා තන තන හොය දුව දඟලනවා. ඊට වඩා අපිට මෙහින් අරන් යන්න තියෙනවා වටිනවා. හැබැයි එහෙත් 7-11 කියලා shop එහෙම තියෙනවා. ඒ shop වලින් ගන්නත් පුළුවන්. අපි දැන් බැංකොක් යනකොට යන්නේ දවස් ගානක ටුවර් එකනේ. එතකොට අපි කෙනෙක් එක ෆුඩ්ස් try කරනවා, අපි ඇවිදිනවා, අපි මහන්සි වෙනවා, climate change වෙනවා. එතකොට අපිට මෙඩිසින් මොනවා හරි අවශ්‍ය වෙනවනේ. ඒ අවශ්‍ය වෙන මෙඩිසින් අපිට අරගෙන යන්න පුළුවන් නම් ඒකත් අනිවාර්යෙන් වටිනවා. අපි බැංකොක් වල ඩොන් මියෝන් එයාපෝට් එකට ලෑන්ඩ් කරද්දී පාන්දර 4 විතර වුණා තායිලන්ත වෙලාවෙන්. අපේ වෙලාව නම් 2:00ට වගේ ඇති. කොහොම හරි අපේ රටවල් දෙක අතර ටයිම් ඩිෆරන්ස් එක පැය එකමාරක් වගේ තියෙනවා. අපි දැන් ඉන්නේ බැංකොක් ඩොන් මියෝන් එයාපෝට් එකේ. අපි හෑන්ඩ් ලගේජ් විතරක් ගෙනපු හින්දා අපිට ලගේජ් කලෙක්ට් කරන්න ඕන නෑ. එයාපෝට් එකේ ප්‍රොසීඩියර්ස් ටිකත් ඉක්මනට ඉවර කරගෙන ඊළඟට අපි ගියේ අපි ගෙනාපු ඩොලර් තායි බාත් වලට එක්ස්චේන්ජ් කරගන්න. අපි එයාපෝට් එකෙන් ඩොලර් එක්ස්චේන්ජ් කරගත්තේ බොහොම පොඩි ප්‍රමාණයක්. මොකද එයාපෝට් එක ඇතුළට වඩා එළියෙන් මාරු කරගන්න පුළුවන් නම් එළිය රේට් එක ගොඩක් වැඩි. ඊළඟට අපි එයාපෝට් එකෙම SIM එකක් ගත්තා. සාමාන්‍ය එයාපෝට් එකෙන් SIM එකක් ගත්තී ගාණ වැඩි. ඔයාලට යල්ලෝ වගේ ඇප් එකක් අරගෙන කලින්ම eSIM එකක් හදාගෙන යන්න පුළුවන් නම් වටිනවා. හැබැයි අපි එතනට ගිහින් තමයි SIM එක ගත්තේ. අපිට කලින් එක කරගන්න බැරි වුණා. බාත් 299ක් දීලා අපි අපේ SIM එක ගත්තා. ඊට පස්සේ බඩගින්න හිටියේ ෆ්ලයිට් ෆුඩ් අපි මොකුත් try කරේ නෑනේ. මට සමන වාහනවල යද්දි කෑම ගන්න බෑ. හස්බන්ඩ්ටත් එහෙමයි. ඒ නිසා අපි ෆ්ලයිට් ෆුඩ් try කරේ නෑ. ටිකක් බඩගින්න හිටියේ. ආව ගමම එයාපෝට් එකේ 7-11 එකක් හොයාගෙන ගිහිල්ලා ඒකෙන් නූඩල්ස් එකක් කෑවා. හස්බන්ඩ් නම් ටූනා බන් එකක් ගත්තේ. ඇත්තටම මගේ නූඩල්ස් එකට වැඩිය ඒක මාර රහයි. මේ එයාපෝට් එකේ ඉඳන් අපේ ලොකේෂන් එකට කිලෝමීටර් 22ක් වගේ තිබ්බේ. අපි ඉතින් ඒකට බස් එක ගන්න ගේට් නම්බර් 6 ගාවට ගියා. ඉතින් අපි බස් එක එනකම් බලන් ඉන්නවා. ඔක්කොලා අපේ අනිත් දවස් පහ කොහොමද ගෙවන්නේ කියලා ඉක්මනටම තවත් vlog වලින් අරන් එන්න. ඉස්සරහට අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මතක කරලා අපිව subscribe කරන්න. අපි ගිහින් එන්න. bye bye.